නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක 2026 එක ශ්‍රේණියේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සිද්ධ වෙන වෙනස්කම් ගැන මම කලින් වීඩියෝ දෙකකදී කතා කරා. ඉතින් අද මම හිතුවා 2026 පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන ගැන කතා කරන්න. පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන දැනටත් පාසල්වල ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන 1998 තමයි ක්‍රියාත්මක කරන්න හඳුන්වලා දීලා තියෙන්නේ. 2007 2016 කියන වර්ෂවල සිදු වුණ විෂයමාලා ප්‍රතිසංස්කරණත් එක්ක යම් යම් සංශෝධන සිද්ධ වුණත් මේ දක්වා මෙම වැඩසටහන පාසල්වල ක්‍රියාත්මක වුණා. ඉතින් 2026 වසරේදී ප්‍රාථමික පාසලට ප්‍රීතිමත් ආරම්භයක් කියන තේමාවත් එක්ක මේ වැඩසටහන යාවත් කාලීන වෙලා තියෙනවා. 2025 පළමු වන ශ්‍රේණියට ඇතුළත් වුණු දරුවන් එක්ක සිදු කරලා තියෙන අත්හදා බැලීම් වලට අනුව මේ වැඩසටහන යාවත් කාලීන වෙලා තියෙනවා. ඉතින් මේ දක්වා ක්‍රියාකාරකම් 16කින් සමන්විත වුණු මේ වැඩසටහන 2026 අවුරුද්දේ ඉඳලා ක්‍රියාකාරකම් 10කට සීමා වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ වැඩසටහනේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම් මොනවද කියලා. ඇත්තටම දරුවෙක්ට විධිමත්ව පාසලට ඇතුළත් වීම කියන්නේ ඒ දරුවගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්. ඇත්තටම වැදගත් අවස්ථාවක්. වැදගත් සිදුවීමක්. ඉතින් තමන්ට නුහුරු නුපුරුදු පාසල් පරිසරයට එන මේ අලුත් දරුවට පාසල් පරිසරයේදී මුහුණ දෙන්න වෙන අත්දැකීම් අභියෝගාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මුලින්ම නිල ඇඳුමෙන් පාසලට එන්න කලින් තමන් කැමති පාසලට ගැලපෙන සුදුසු ඇඳුමකින් පාසල් පරිසරයට ඇවිල්ලා ඊටමත් සරල ක්‍රියාකාරකම් 10ක් එක්ක ඒ වගේම අලුතෙන් හමුවන ගුරුතුමිය සහ අලුතෙන් හමුවන යාළුවන් සමග එකතු වෙලා මේ ක්‍රියාකාරකම් සිද්ධ කරන්න අවස්ථාව සලසා දීම සිද්ධ වෙනවා. මේ අත්දැකීමට දරුවට සතුටින් මුහුණ දෙන්න මේ තේමාවෙම තියෙනවා ප්‍රාථමික පාසලට ප්‍රීතිමත් ආරම්භයක් කියලා. ඒ කියන්නේ නිවසේ එහෙම නැත්නම් පෙර පාසලේ හිටිය යාළුවෝ අම්මා තාත්තා තමන්ගේ පවුලේ ඉන්න වැඩිහිටියන් එක්ක කාලය ගත කරලා ළමයා ජීවිතේ ලබන අලුත්ම අත්දැකීම තමයි පාසලට පිවිසීම. ඉතින් නිවසේ ඉඳලා එහෙමත් නැත්නම් පෙර පාසලේ ඉඳලා පාසලට එන දරුවට පාසල ප්‍රීතිමත් තැනක් කියලා හැඟුණොත් තමයි ළමයාට පාසල ගැන හොඳ හැඟීමක් ධනාත්මක හැඟීමක් ඇති වෙන්නේ. ළමයා පාසලට එන්න කැමති වෙන්නේ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සතුටින් කරන්න කැමති වෙන්නේ මේ පාසල කියන තැන ප්‍රියමනාප ප්‍රසන්න පරිසරයක් තියෙනවා කියලා ළමයාට හැඟුණොත්. ඉතින් මුලින්ම පාසලට එන දරුවට මෙන්න මේ හැඟීම ලබා දෙන්න තමයි සුමට සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක් අත්පත් කරලා දෙන්න තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. නිවසේ ඉඳලා පෙර පාසලේ ඉඳලා පාසලට එනකොට ළමයාට හිතෙන්න ඕන පාසල කියන්නේ මට සතුටින් මගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කරගෙන යන්න පුළුවන් තැනක් කියන එක ළමයාට හැඟෙන්න ඉඩකඩ සලසා දීම තමයි මේ වැඩසටහනේ මූලික අරමුණක් වෙන්නේ. ඒ වගේම අලුතින් පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වෙන දරුවන්ගේ තියෙන හැකියාවන් ඒ වගේම තවදුරටත් සංවර්ධනය වෙන්න ඕනි තත්වයන් මොනවද කියන එක ගුරුවරයාට හඳුන ගන්නත් මේ තුලින් අවස්ථාවක් ලැබෙනවා. ගුරුවරයාටත් අලුතින්ම හමු වුණ ළමයි පිරිසක් ඉන්නේ. එතකොට ළමයින්ගේ හැකියාවන්, දක්ෂතා, දුර්වලතා, තව සංවර්ධනය කර යුතු අංශ මොනවද කියන එක ගැන හඳුනා ගන්න ගුරුවරයාටත් මේ වැඩසටහන කදිම අවස්ථාවක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ වැඩසටහනින් ගුරුවරයා යම් තොරතුරු අනාවරණය කර ගැනීමක් සිද්ධ කරනවා. ඒ විදිහට අනාවරණය කරගන්න තොරතුරු පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම් කරගන්න ගුරුවරයාට උදව්වක් වෙනවා. ඒ වගේම සිසුන්ට ප්‍රියජනක විදිහට ඉගෙනුම් වාතාවරණයක් හදන්න මේ වැඩසටහන උපකාරී වෙනවා. ගුරුවරයාට තමන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම් කරගන්න නම් දරුවන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. දරුවන්ගේ තියෙන හැකියාවන්, දක්ෂතාවයන් ඒ වගේම තවදුරටත් සංවර්ධනය විය යුතු අංශ ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථකව සැලසුම් කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ජෝන්ට ලතින් ඉගැන්වීමට නම්
ලතින් ගැන පමණක් නොව ජෝන් ගැනද මනාව අවබෝධයක් තිබිය යුතුයි කියලා. ඒ කියන්නේ ගුරුවරයා අධ්‍යාපනයේ විෂය නිපුණත්වයේ ප්‍රවීණයෙක් වුණත් දරුවා පිළිබඳව මනා අවබෝධයක් නැත්නම් සාර්ථක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සිදු කිරීම අපහසුයි කියන කරුණ තමයි ඒ කියමනෙන් අපිට සනාථ වෙන්නේ. ඉතින් එක ශ්‍රේණියට පැමිණෙන දරුවන් ගැන ගුරුවරයාට හොඳ අවබෝධයක් ලබා ගන්න මේ වැඩසටහන උපකාරී වෙනවා. ඊළඟට අපි කතා කරමු පාසලට ඇතුළත් වන මේ දරුවන් හඳුනා ගැනීමේ වැදගත්කම මොකක්ද කියලා. පාසල ගැන ළමයාට මුලින්ම ධනාත්මක ආකල්පයක් ඇති වෙන්න ඕන. පාසල කියන්නේ ප්‍රියජනක ස්ථානයක්. ඒ වගේම පාසල ඇතුලේ මම සුරක්ෂිතයි. මට ආරක්ෂාව සපයන තැනක් තමයි පාසල කියන්නේ කියන එක ළමයාගේ ආකල්පය වෙන්න ඕන. දරුවාට පාසල ගැන ඇතිවෙන ආකල්පය ඇත්තටම ඉතාම වැදගත් වෙනවා. මොකද දරුවාට පාසල ගැන ඍණාත්මක ආකල්පයක් ඇති වුණොත් ඊට පස්සේ ළමයාට පාසල් එන්න හිතෙන්නේ නැහැ. පාසල් පැමිණීම දුර්වල වෙනවා. පාසල් පැමිණීම දුර්වල වීම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියම අඩපණ වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා මුලින්ම පාසලට ඇතුළත් වෙන දරුවන්ට පාසල ගැන ධනාත්මක ආකල්පයක් ගොඩනැගීම ඉතාම වැදගත්. ඒ වගේම ළමයා පාසල් පරිසරයට හුරු කිරීමක් මෙතනදී සිද්ධ වෙනවා. ළමයාට පාසල් පරිසරයට හුරු වෙන්න අවස්ථාව සලසා දීම. කියන්නේ අලුත් යාළුවොත් එක්ක ක්‍රියාකාරකම් කරලා අලුතින් යාළුවන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පාසල් පරිසරයේ තියෙන දේවල්, ඒ තියෙන තැන්, ඒ දේවල් ගැන පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. මේ සියලුම අරමුණු මූලික කරගෙන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් පාසල් අධ්‍යාපනයට ප්‍රීතිමත් ආරම්භයක් සලසා දීම තමයි මේ වැඩසටහනේ මූලික අරමුණ වෙන්නේ. සිසුන්ට විවිධ අවශ්‍යතා තියෙනවා. ඒ වගේම සිසුන්ගේ තියෙන රුචි අරුචිකම් වෙනස්. ප්‍රබලතාවයන් තියෙනවා. ඒ වගේම සංවර්ධනය විය යුතු කුසලතා තියෙනවා. මේ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙලා ගුරුවරයාට තමන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම් කරගන්නත් මේ වැඩසටහන ඉතාම වැදගත් වෙනවා. එක් ළමයාට අනන්‍ය වුණු හැකියාවන් දක්ෂතා තියෙන්න පුළුවන්. ඉගෙනුම් ක්‍රමවේද වුණත් එක් ළමයෙක් ග්‍රහණය කරගන්න විදිහට නෙවෙයි තවත් ළමයෙක් ග්‍රහණය කරගන්න. එතකොට සියලුම ළමයින්ට ගැළපෙන ආකාරයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම් කරගන්න හොඳ අවබෝධයක් මේ තුලින් ලැබෙනවා. ඒ වගේම තමයි ගුරුවරයාට සිසුන් සම්බන්ධ මූලික තොරතුරු ලබා ගන්නත් මේ වැඩසටහන කදිම අවස්ථාවක් වෙනවා. මේ වැඩසටහන අවසානයේදී දරුවාට හිතෙන්න ඕන මම ප්‍රීතිමත් විනෝදජනක ඉගෙනුම් පරිසරයකට ඇවිත් ඉන්න බව. ඒ තුලින් දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක මාවතකට යොමු කිරීම තමයි මේ වැඩසටහනේ මූලික අරමුණ වෙන්නේ. දරුවන් හඳුනා ගැනීමේ මාර්ගෝපදේශ සංග්‍රහය මේ වෙද්දි ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කරලා තියෙනවා. ඒ මාර්ගෝපදේශ සංග්‍රහය ඇතුලේ මේ ගැන වැඩි විස්තර අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම මෙම වැඩසටහනේදී සැලකිය යුතු කරුණු කිහිපයක් පෙන්වලා දීලා තියෙනවා. ඒ තමයි මේ වැඩසටහනෙන් අනාවරණය කරගන්න සිසුන්ගේ කුසලතා අනුව සිසුන් එකිනෙකා සමග සංසන්දනාත්මකව සලකා බැලීම නොකළ යුතුයි. ඒ වගේම මේ වැඩසටහනෙන් අනාවරණය කරගන්න තොරතුරු ප්‍රසිද්ධ කිරීමක් එහෙම නැත්නම් ප්‍රදර්ශනය කිරීමක් නොකළ යුතුයි. ඒ වගේම අනාවරණ මේ වැඩසටහනේ අනාවරණ පළමු වන ශ්‍රේණියේ එදිනදා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ කර ගැනීම සිදු කළ යුතුයි. ඒ වගේම සිසුන්ගේ සමස්ත සංවර්ධනය ඉලක්ක කරගත්ත ක්‍රියාවලියකට මේ තොරතුරු යොදා ගැනීම සිදු කළ යුතුයි. ඉතින් මෙන්න මේ කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහනේ ක්‍රියාකාරකම් 10 ගැන. ඉතින් මම මේ ක්‍රියාකාරකම් 10 ගැන මගේ ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුරුවරයා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ක්‍රියාකාරකම් සැලසුම් කරන්නේ කොහොමද? ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපදෙස්, ඒ වගේම ක්‍රියාත්මක කිරීමට ආදර්ශ සැලැස්මක්, ඒ වගේම දරුවන් පිළිබඳව වාර්තා තබා ගැනීම සිද්ධ කරන්නේ කොහොමද කියන එක ගැන ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරනවා. ඉතින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක 2026 එක ශ්‍රේණියේ සිද්ධ වෙන වෙනස්කම් මොනවද කියන එක දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න.